ඔයාලා දන්නවා ඇති මේ වෙද්දිත් වැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා YouTube අප්ඩේට් එකක් ගැන. මේ දවස්වල YouTube අප්ඩේට් එක නම් content creators ලට නම් එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. හැබැයි මේක අදාළ වෙන්නේ තාම monetization ඔන් කරන්න හදන content creators ලට විතරයි. එහෙම නැත්නම් monetization ඔන් කරගෙන මාසික revenue එකක් ගන්න අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ YouTube එකෙන් හිටි හැටිම එකපාරට දුන්න අප්ඩේට් එක? ඉතින් ඔයාලා දන්නවා මෙතෙක් කාලයක් YouTube monetization ඔන් කරගන්න subscribe 1000ක් වගේම දින 365ක් ඇතුළත long videos වලට watch time පැය 4000ක් වගේම එහෙමත් නැත්නම් short videos වලට දින 90ක් ඇතුළත මිලියන 10ක views ඕනි කියලා තමයි තිබ්බේ අද වෙනකම්. හැබැයි 2027 පෙබරවාරි මාසෙ වෙද්දී ඔයාලා මොනිටයිසේෂන් ඔන් කරගත්තේ නැත්නම් subscribe 1000ක් වගේම long videos වලට දින 365ක් ඇතුළත watch time පැය 8000ක් වගේම දින 90ක් ඇතුළත shorts videos වලට views මිලියන 20ක් ඕනි කියලා තමයි මෙයාලා සඳහන් කරන්නේ. ඇයි YouTube එකෙන් content creators ලට දීලා තිබ්බ target වැඩි කරේ? මෙහෙමයි. ඒකට හේතු කාරණා බොහොමයක්ම ඇති. අපි නොදන්න පවා හේතු කාරණා 2026 මේ වෙද්දී තව කෙනෙකුගේ බිස්නස් එකක් විදිහට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එදාට වැඩිය අද ගොඩ දෙනෙක් YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරලා මාසිකව රෙවෙනියු එකක් ගන්න පුළුවන් තැනට පත් වෙලා තියෙනවා අද ගොඩ දෙනෙක්. උදාහරණයක් ගත්තොත් එහෙම 2025 දී YouTube එකට වීඩියෝස් දාන 10 දෙනෙක් හිටියානම් ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක්ම YouTube එකේ තියෙන නීති රීති වලට අනුව මොනටයිසේෂන් ඔන් කරගෙන මාසික රෙවෙනියු එකක් ගන්න පුළුවන් තැනට පත් වෙලා තියෙනවා. 2026 ගත්තොත් එහෙම YouTube channel එකක් හදාගෙන YouTube එකට වීඩියෝස් 10 දෙනෙක් අප්ලෝඩ් කරනවා නම් ඒ 10 දෙනාගෙන් 8 දෙනෙක්ම YouTube එකේ තියෙන නීති රීති අනුව මොනටයිසේෂන් ඔන් කරගෙන මාසිකව රෙවෙනියු එකක් ගන්න පුළුවන් තැනට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 2025ට වැඩිය 2026 කියන අවුරුද්දේ මේ YouTube කියන platform එකේ යටතේ මොනටයිසේෂන් ඔන් කරගෙන ගොඩ දෙනෙක් මේක බිස්නස් එකක් විදිහට කරගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ YouTube කියන දේ තරගකාරීත්වය ටිකක් අඩු වෙලා තියෙනවා. ගොඩ දෙනෙක් මොනටයිසේෂන් ඔන් කරගෙන මාසිකව රෙවෙනියු එකක් විදිහට ලබා ගද්දි. මොකද ඔයාලා දන්නවා YouTube channel එකක් හරියට ක්‍රියේට් කරගෙන හරියට වීඩියෝස් දාන්නේ කොහොමද කියලා YouTube එකේ ගොඩක් වීඩියෝස් ගොඩ දෙනෙක් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් කට්ටිය බලලා තමන්ගේ YouTube channel එකක් කොහොම හරි සාර්ථක කරගන්නවා මේ මොනිටයිසේෂන් ඔන් කරගන්නවා. ඒ කියන්නේ මාසිකව රෙවෙනියු එකක් එන තත්ත්වයට පත් කරගන්නවා තමන්ගේ YouTube channel එක. කොහොම නමුත් 2027 පෙබරවාරි මාසයට කලින් ඔයා subscribe 1000ක් වගේම long videos වලට දින 365ක් ඇතුළත watch time පැය 4000ක් වගේම එහෙමත් නැත්නම් shorts videos වලට දින 90ක් ඇතුළත views මිලියන 10ක් ගත්තොත් ඔයාටත් පුළුවන් මොනිටයිසේෂන් ඔන් කරගන්න. හැබැයි 2027 පෙබරවාරි මාසෙන් පස්සේ ඔයා මොනිටයිසේෂන් ඔන් කරගන්න ඕන නම් තමයි YouTube එකෙන් කියලා තියෙන විදිහට views ගාන වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට තවමත් හොඳ අවස්ථාවක් 2027 පෙබරවාරි මාසයට කලින් මේ targets achieve කරලා මොනිටයිසේෂන් ඔන් කරගන්න. ඉතින් මමත් මගේ channel එකේ මොනිටයිසේෂන් මම තාම ඔන් කරගෙන නැහැ. මොකද ඒකට හේතුව මේ target තාම මම achieve කරලා නැති නිසා. ඉතින් 2027 පෙබරවාරි මාසයට කලින් මට මේ target achieve කරන්න පුළුවන් වේද කියලා මට sure එකක් නැහැ. කොහොම නමුත් මම try එකක් දීලා බලනවා මේ 2027 පෙබරවාරි මාසයට කලින් මේ target achieve කරලා monetization on කරගන්න. YouTube එකෙන් අපිට දීලා තියෙන නීති රීතිත් එක්ක තමයි මේ දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ YouTube channel එක පවා වුණත් නැති වෙන්න ඉඩකඩ බොහොම වැඩි. මොකද නීති රීති හරියටම බලනවා දැන් ඉස්සර වගේ නෙමේ YouTube එකෙන් අකුරටම බලනවා නීති රීති අපි පිළිපදිනවද කියලා. ඉතින් මම ඔයාලට සුබ පතනවා 2027 පෙබරවාරි මාසයට කලින් කොහොම හරි මේ මොනිටයිසේෂන් අරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්නවා කැමති නම් එහෙම නැත්නම් ටෙක් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පල්ලෙහා දෙන subscribe button එක click කරලා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මම දුලාජ්.